හරි පුතේ අයබෝවන් 2026 ශිෂ්‍යත්ව විභාගයට තව ටික කාලයක් තියෙන්නේ. ඉතින් 2026 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දරුවන් සඳහා දෙක පත්‍රයට ලකුණු 100ක් දෙක පත්‍රයේ ලකුණු 100ක් ගන්න අපි පොතක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක දුර්වල ළමයින්ටත් ගොඩක් වටිනවා. මොකද දෙක පත්‍රය ඔයාලා දන්නවා විෂය නිර්දේශයෙන්මයි ප්‍රශ්න ටික අහන්නේ. ඉතින් මේක යටතේ අපේ පටුන මේ තියෙන්නේ 2005 සිට 2025 දක්වා ඡේද අවබෝධය. ඒ කියන්නේ පසුගිය විභාග පරණ පත්‍රවල ආපු 2025 සිට 2025 සිට 2025 දක්වා සීලම ඡේද මෙතන තියෙනවා සහ අනුපාන ඡේද ටිකක් අපි දාලා තියෙනවා. කියන්නේ දැන් ඡේදය මුල්ම දෙක පත්‍රයේ මුල්ම ප්‍රශ්නේ දැන් 2024 2025 අහලා තියෙන වචන ගාන වාක්‍ය ගාන වැඩි. ඒ විදිහට ඉතා ටිකක් සංකීර්ණ කළා තමයි දාලා තියෙන්නේ. ඒ වගේම විරාම ලකුණු 2005 සිට 2025 දක්වා පසුගිය විභාග පරණ පත්‍රවල ආපු විරාම ලකුණු ටික තියෙනවා. ඊට පස්සේ විරාම ලකුණු ඒ පාඩමේ විරාම ලකුණු වල පාඩම් දැන් ගුරු මාර්ග උපදේශයට අදාළ පාඩම් ඒ ටික විස්තර කරලා තියෙනවා. ඊළඟට ව්‍යාකරණ සටහන් තියෙනවා. දැන් නාම පද, එක් වචන, බහු වචන, ස්ත්‍රීලිංග, පුරුෂලිංග, උක්ත පද හඳුන්වා දීම, උක්ත අනුක්ත පද, උක්තය කර්මය සහ ක්‍රියාව. ඒ වගේම මේ ව්‍යාකරණ වලට අදාළ 2005 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ඒ කොටස් උපුටා ගැනීම දක්වලා තියෙනවා. ඊළඟට අක්ෂර වින්‍යාසය. ඒතර අක්ෂර වින්‍යාසයේත් අපි විශේෂ සටහන් යොදලා තියෙනවා. දැන් අර ව්‍යාකරණ සටහන් වගේම ප්‍රශ්න ව්‍යාකරණයකෙත් ඔයාලට පේනවා 2005 සිට 2025 දක්වා පසුගිය විභාග පරණ පත්‍ර වල කොටස් තියෙනවා. ඒ වගේම ගුරු මාර්ග උපදේශවල තියෙන කොටස් ව්‍යාකරණ සටහන් ව්‍යාකරණ කොටස් අපි සංක්ෂිප්තව දක්වලා තියෙනවා. ඒතකොට අක්ෂර වින්‍යාසයත් ඒ විදිහටමයි. ඊළඟට පද නව විෂය නිර්දේශය 2020 සිට 2025 දක්වා ඒ ටික එහෙම වෙනම අරන් තිනවා. එතකොට නව විෂය නිර්දේශ අනුව පාඩම් කරන් තියෙන ඒවා තේරවිලි, සමානාර්ථ පද, විරුද්ධාර්ථ පද, යුගල පද, ප්‍රස්තාපිල්ල, රෝඩි, ඉඟිවැකි, ආත්මෝපදේශ මේ ඔක්කොම ටික අපි ඇතුළත් කරලා තිනවා මේ පොතට. ඒ වගේම රචනා 1999 සිට 2025 දක්වා ඇතුළත් කරලා තිනවා. එතකොට රචනාවේදී විශේෂයෙන්ම රචනාවක් ගොනු කරන්නේ කොහොමද? රචනාවේ අලංකාර වචන පාවිච්චි කරන්නේ කොහොමද? ඒ ඔක්කොම විස්තර ටික තියෙනවා. මේ රචනාව අතරම ගොඩක් ළමයි බයෙන් ගොඩක් අය ලියන්නේ නැති එකක්. නමුත් වචන 18ක් වගේ ලියලා අපිට ඒකේ ලකුණු 6ම ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි තියෙන 1995 සිට 2025 දක්වා දෙමළ ටික තියෙනවා 2006 ඉඳලා මේ දක්වා. එතකොට ඒ වගේ තමයි මේකේ පරිසරයේ කොටස 2006 සිට 2025 දක්වා පරිසරයේ කොටස් තියෙනවා. එතකොට දැන් සමහර අයට හිතෙන්න පුළුවන් මොකද මේක මේ අයි මේ මෙච්චර කලින් නම් අරන් තියෙන්නේ කියලා. ඔයාලට මේ ප්‍රශ්න පත්‍ර ටික කරලා බලන්න. මේ ටිකම තමයි පොඩි පොඩි වෙනස්කම් සහිතව තියෙන්නේ. ඊළඟට ගණිතීය කොටස් ටික තියෙනවා 2006 සිට ඒ වගේම අරුත් පැහැදිලි කිරීම. මේ අරුත් පැහැදිලි කිරීම කියන්නේ ඒ ටික ඔයාලා දන්නවා මේ සිංහල පොතේ තියෙන පහවසර සිංහල කියවීම පොතේ තියෙන ටික ඒ ටික එහෙමම දාලා තිනවා. ඊළඟට මේ තියෙන අක්ෂර වින්‍යාසයේ සිට පහ දක්වා ගුරු මාර්ග උපදේශයේ වචන සියල්ල. මේ කියන්නේ පහේ සිංහල ගුරු මාර්ග උපදේශ පොතේ මව්බස පොතේ අවසානයේ තියෙන වචන ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි ගත්තමු දැන් හිතමු දැන් අග්ගලා කියලා ගත්තොත් ලායන්න කොහොමද? අකුලා ගන්නවා. කොහොමද ලායන්නේ මොකද්ද? ඒ වගේ ඔක්කොම ටික ඒ වචන සියල්ලම මෙතන අපි අන්තර්ගත කරලා තියෙන ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ තියෙන වල පේනවා මේ ඡේද අවබෝධයේ අපි මේ විස්තර දාලා තියෙන විදිහ ඔය ඉතාමත්ම හොඳ පොතක්. දැන් මේ වань 2026 ඉදින් තින්නේ පහත දැකන කයිපල කියවන සමම් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. දැන් මේවා තියෙනවනේ. තාමත් තියෙන ඒවා. right. එතනම පොඩ්ඩක් කෙටියෙන් තව ටිකක් පොඩ්ඩක් පෙන්නන්නම්. හරි. ඔය විදිහට අපි ඉස්සරහට තියෙන පුතේ. ඒ වගේම පුතේ ඊළඟට ඔය දෙක පත්‍රයට. එතකොට ඔයාලට පැහැදිලි මේ දෙක පත්‍රයේ මේ ටික ඉගෙන ගත්තා නම් මේ මාසේ ඔයාලට ලකුණු දෙක පත්‍රයේ ලකුණු 90 මට්ටමට යන්න පුළුවන්. right. මේක සියලුම මේ විෂය නිර්දේශය ඇතුළේ සියලුම දේ තියෙනවා.
පාස් පේපර්ස් වල තියෙන අවුරුදු 20ක විතර 20 21 ඉඳන් තියෙනවා. ඉතින් ඒ හින්දා තා වටනවා මේක දෙක පත්‍රේ හදා ගන්න. මොකද අපිට දැන් හරියටම විනිශ්චය කරලා ලකුණු ටිකක් ගන්න පුළුවන් පත්‍රය තමයි දෙක පත්‍රය. ඒක ඒ ලකුණු ටික ගන්න. ඒ වගේම එතකොට දෙක පත්‍රයට විතරද? නෑ එක පත්‍රයටත් තියෙනවා. මේ එක පත්‍රයේ 2006 සිට 2025 එක් තෝරාගත් ප්‍රශ්න වසර 20ක. දැන් මේක ඉතා වැදගත් පොතක් මම මේ තෝරගෙන තියෙන දැන් 2006. දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම. දැන් මේවා ප්‍රශ්න වල අහනවා. එතකොට කෙනෙකුගේ වත්කම වන්නේ කුමක්ද? ඒ වගේ. දැන් මේ බං ඒකෙන් තෝරාගත් ප්‍රශ්න මේ මම අහලා තින්නේ අරගෙන තින්නේ. එතකොට මෙතන 38යි 40යි ඊළඟ 2007 මේක පිටු 130 ගණනක් තියෙනවා. එතකොට ඔය ටික මේ දවස් ටිකට කරන්න දුර්වල ළමයෙක් වුණත් සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මේ උත්තර ටික කොහොමද අපි කරගන්නේ? දැන් මගේ තියෙනවා ගම්පහ නන්දන සර් කියලා YouTube channel එකක්. ඒක අපි හෙට ඉඳලා මේකේ අභ්‍යාස ටික අපි කරනවා. එතකොට ඔයාලට තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරලා ඒකට කමෙන්ට් කරලා ඒ විස්තර ටික වීඩියෝස් ටික නරඹලා ඉතා ඉහළ ලකුණක් ගන්න එක. ඉතා ඉහළ ලකුණක් ගන්න එක. එතකොට ඉතා ඉහළ ලකුණක් ගන්න එක. එතකොට මේ සම්බන්ධව සියලුම විස්තර මගේ මං WhatsApp එක හරහා උගලන්ට දැනගන්න හැකියාව තියෙනවා. එතකොට කාලසටහන් සම්බන්ධව මම ඒ විස්තර ටික ඔයාලට දාන්නම්. ඉතින් මේකට සහභාගී වෙන්න මේක ගොඩක් වටිනවා. මේකේදී විශේෂයෙන්ම මෙතන අපි අර මේ පන්තියේදී අපි අර පටන් ගත්ත දැන් මාසිකමාරට වගේ කලින් රුපියල් 5000ක් දාපු ළමයි ඉන්නවා. ඒ ළමයින්ට මේ ඔක්කොම සියලු දේවල් නොමිලේ ලැබෙන්නේ. ඒතකොට ඔයාලට යම් ගැටලුවක් තිබ්බොත් මේ සම්බන්ධව මේකට සම්බන්ධ වෙන්න ඕනයි කියලා අදහසක් තියෙනවා නම් මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න. බින්දුවයි 7.6යි 45.10යි 632 මේ නම්බරයට ඔයගලන්ට පුළුවන් WhatsApp message එකක් යොමු කරන්න. එතකොට ඔයගලන්ට කෝල් කරන්න ඕන නම් පුළුවන් එකක හැකියාව තියෙනවා. එතකොට මේ ව්‍යාපෘතිය මේ මාසෙන් ඔයාලව ළමයින්ම කොච්චර දුරවලත් මට්ටම හිටියත් ගොඩ දැමීමේ හැකියාවක් තියෙන නිසා තමයි අපි මෙහෙම කියන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් එක පත්‍රය දෙක පත්‍රය හොඳට සාර්ථකව ඒ දෙක පුරුදු වෙලා ඊළඟට අපිට තියෙන අගෝස්තු 9 වෙනි විභාගයේ සාර්ථකව මුහුණ දෙන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ස්තුතියි.